මේක අපි හැමෝටම අමාරු කාලයක්. මිනිස් හිතන්නේ මේ වෙලාවේ අපිට නැත්තේ තෙලුයි ගෑසුයි විතරක් කියලා. හැබැයි මේකෙන් එහාට ගියපු විශාල ප්‍රශ්නයක්. මගේ ෆැක්ටරිය මැෂින් 40කට වඩා දෝපු මිනිස්සු 100 ගාණක් වැඩ කරපු ෆැක්ටරියක්. හැබැයි මේ සති දෙක ඇතුළත මේ මැෂින් 40න් සෑහෙන ගාණක් මට අඩු කරන්න වෙලා තියෙනවා. ඒත් එක්කම මේ අවුරුද්ද කාලේ මිනිස්සුන්ට වැඩ දෙන්න හැකියාවක් මට නැහැ. මොකද අපිට අමුද්‍රව්‍ය දැන් පිටරටින් එන්නේ නැහැ. මගේ කන්ටේනර්ස් 40කට වඩා එන්න තියෙන ඒවා හැමතැනම හිර වෙලා තියෙනවා. මගේ සේවකයෝ හැමෝම මේ අවුරුද්දේ සෑහෙන බලාපොරොත්තු තියාගෙන හිටියේ අලුත් අවුරුද්දට අවුරුදු ගන්න. හැබැයි ඒගොල්ලන්ට වෙලා තියෙන දේ තමයි ඒගොල්ලන්ට වැඩ කරන්න OT දෙන්න විදියකුත් නැහැ. ඒගොල්ලන්ගේ බෝනස් එක ගැනත් අවිනිශ්චිතභාවයක් ඇති වෙලා තියෙනවා. හැබැයි මම මගේ සේවකයන්ට කියලා තියෙන්නේ ඕගොල්ලෝ ඕනම වෙලාවක එන්න ඕගොල්ලන්ට OT ගෙවනවා. ඒත් එක්කම බෝනස් එකේ කිසිම අඩුවක් මම කරන්නේ නැහැ කියලා. මම මේ වෙලාවේ මගේ සියලුම පාඩු දරාගෙන මගේ මිනිස්සු ටික බලා ගන්නවා. ඒක තමයි මේ වෙලාවේ මම හිතනවා වැදගත්ම දේ කරන්න ඕනේ. මම ඕගොල්ලන්ට ෆැක්ටරි ඇතුළට ගිහිල්ලා දැන් පෙන්නන්නම් ෆැක්ටරි මැෂින් කීයක් තියෙනවද අද වෙනකොට මේ මැෂින් වලින් කීයද දුවන්නේ කියලා. එන්නන්න මාත්‍ය ෆැක්ටරි ඇතුළට. අපි තමයි දැනට ලංකාවේ ඉන්න ප්‍රධානතම ටියුලිප් බෑග් නිෂ්පාදකයෝ. මේ ඔයගොල්ලෝ දකින ටියුලිප් බෑග් එක. එතකොට ඔයගොල්ලෝ ලංකාවේ ගිහලා සුපර් මාකට් වල ගිහලා ගන්න බෑග් එක අපි තමයි නිෂ්පාදනය කරන්නේ. ඔයගොල්ලෝ EAG ලේබල් එකත් එක්ක මේ ටියුලිප් බෑග් එක දැක්කොත් බ්‍රෑන්ඩ්ස් අපි තමයි මේ බෑග් එක නිෂ්පාදනය කරන්නේ. මල්ලි අද ෆැක්ටරි මැෂින් කීයක් වැඩද? මේ පැත්තට දැනට තියෙන මැෂින් ඔක්කොගෙම මැෂින් 3ක් තමයි දැනට වැඩ කරන්නේ මේ. අනිත් පැත්ත කොහොමද? අර පැත්තේ මැෂින් 30 ගානෙම මැෂින් 5ක් විතර තමයි වැඩ කරන්නේ මේ. කොවිඩ් කාලේ පස්සේ මේව දෙයක් වුණාම තමයි මේ. මිනිස්සුන්ට බය වෙලා තින්නේ මේ OT හම්බෙන්න ගන්න. මගෙන් ආනවා ප්‍රශ්න මේ පඩි දෙනවද ඊට පස්සේ බෝනස් නැති වේද ඒ වගේ ප්‍රශ්න තියෙනවා ඉතින් මිනිස්සුන්. මිනිස්සු හැමෝටම කියනවා මල්ලි නිකන් හරි ඇවිල්ලා ඉන්න කියලා OT ගෙවනවා බෝනස් ගෙවනවා. ඒක කිසිම අඩුවක් වෙන්නේ නැහැ. වෙලාවට පඩි හම්බෙයි, වෙලාවට OT හම්බෙයි, වෙලාවට බෝනස් හම්බෙයි. ඒවා අපි මම අතින් හරි ගෙවනවා ෆැක්ටරි පාඩු ලැබුවොත් මිනිස්සුන්ගේ අනිවාර්යෙන් පඩි සුරක්ෂිතභාවය මම අනිවාර්යෙන් රකිනවා. ඒක හැමෝටම මිනිස්සුන්ට කියලා දෙන්නේ. මේ වෙලාවේ මට හැම ව්‍යවසායකයෙක්ගෙම ඉල්ලන්න දෙන්නේ තමන්ගේ පොඩි මිනිස්සු ටික බලා ගන්න. මොකද අපිට මේක ලොකු ප්‍රශ්නයක් තමයි. හැබැයි ඒක ඊටත් වඩා පොඩි මිනිස්සුන්ට දැනෙනවා. මේ වෙලාවේ මිනිස්සුන්ගේ බෝනස් එක, මිනිස්සුන්ගේ OT ටික, මිනිස්සුන්ගේ පඩිය හරි වෙලාවට දීලා මේ මිනිස්සුන්ට අවුරුද්ද නිදහසේ කන්න අවස්ථාව ලබා දෙන්න. එහෙනම් ගිහිල්ලා ඉඳන් බොහොම ස්තුතියි.